වැඩි සල්ලි. මේක 100ක නෙමෙයිනේ. මගේ සල්ලි ඒක වැටුණා. මෙහාට දියේ. බෑ. පරක් වෙලාව 100ක වෙන්නේ කොහමද? මේක කලින් ආපු කාගේ හරි වෙන්නේ නැති. අම්මා මුගේ කටනේ කට. මං ටිකකට කලින් මෙතනින් ගියා. මෙහාට කණි සල්ලි. එහෙයි. Apa? Oh, tiagan deh, Pak. මොනවද? Papuwe tete. ඇයි? උඹටම නොදැනි සන්නිය හැදෙන්න ඉඩ තියෙනවා. කොහෙන්ද ආවේ? නම? උදාර. 100ගේ නම? අම්මා අප්පා. තාත්තව නම් මතක නෑ. 100ගේ නම මොකද්ද? මතක හිටින්න ඉතින් දකින්න එපායි. එතකොට අම්මා පොලිසියෙන් ගෙනිච්චා. මොකටද? ටවුම හෝටලයක ඉඳලා අම්මා හැමදාම මට හෝටල් බත් ගේනවා. සල්ලි නැතිකමට හොරෙන්වත් කෑවත් දන්නේ නැහැ. එහෙම වෙන්න. මකාපා. Wallah. සීයේ Where යන්න? කොහෙද? ගෞසිය. පැයට 70ක වේගයෙන් ගිල්බර්ට් යනවා. රළ ගෙඩියනවා. ඒත් මේ ගිල්බර්ට් නතර වෙන්නේ නැහැ. කොහෙද? සසර සාගරේ චොර කරගන්න නැතුව තරණය කරන්න. උඹත් වань. සසර සාගරේ චොර වෙන්නේ පව් කළාමනේ. පව් නොකර හිටියනම් ඉවරයිනේ. පව් කළාට කමක් නැහැ. හැබැයි රහසින් කරන්න ඕන. ඉගෙන ගනින්. ලෝකෙට එකයි, ගෙදරට එකයි, Tamanටම එකයි. මූණු තුනයි. උඹත් හදාගනින් මූණු තුනක්. එතකොට ලේසි. ගැලෙව්වා දැම්මා, දැම්මා ගැලෙව්වා, ගැලෙව්වා දැම්මා. එකෙකුටවත් අතපාන්න යන්නේ. අම්මා කීවා ඊවනම් ඒකම කරන්න. බඩගින්නට. බඩගිනි නම් අතේ පයේ හයිය පෙන්නන්න ඉගෙන ගන්න. 100 වගේද? ඔබට වරදින්නේ නැහැ. 100 කොළබද? කහට ගස් දීගිරිය.
රස්සාවකට දාවේ. ගෑණියෙක් පස්සේ. කාගේද? මගේ ගෑණි. උතර 100ගේ තැනද? මට ඒ කියලා කිසිම දෙයක් නෑ. මෙතන මම తాවකාලිකව ඉන්න දැන. Kakak. නීල මහයෝධය වෙන්න හදනවද? කවුරු? නීල මහයෝධය. එහාද වැලෙන් ජීවිතේ හෙව්වද? බැලි මිරිකල වතුර ගත්තලු. ජීවිතෙත් ගන්න පුළුවන්ද? දන්නේ මම මොනවද දන්නේ? අර මොකද්ද? අර ඉර බැහැලා. අපට දිගට. ඕම ඉච්චපන්. බැහැල යන්න එපා. ඕම ඉච්චපන්. ඕම ඉච්චපන් බැහැල යන්න එපා. ඕම ඉච්චපන්. ඉච්චපන් ඕම ඉච්චපන් බැහැල යන්න එපා. රෑ පින්න හොඳ නෑලු. කවුද කියන්නේ? අපේ අම්මා. අනේ උඹේ අම්මා දන්නේ ටිකේදී. මං කැමතිනේ අපේ අම්මට ඒවා මේව කියනවට. කවුද කියන්නේ? මිනිස්සු. උඹ අම්මට ආදරේ? ඔව් ගොඩාරියා. පොඩි මාළු ලොකු මාළු. ලොකු මාළු පොඩි මාළු. යංකෝ කොහෙද? අපේ දිහ. 40 අවුරුද්දක් තිස්සේ මට තිබුණේ උඩ බැලුවොත් ආකාශේ බිම බැලුවොත් මහ පොළොව. අවටින් හමන හුලඟ. ඔච්චර ඉතුරු ටිකට මොකටද බං කැටයක්? ඔබ ඵලයක්. බෑ මට තනි. උදකලාව තරම් කලාවක් කොහෙද බං තියෙන්නේ? කවුද කියන්නේ? බ්‍රිජට් බාඩෝ. අර නිලිය? නෑ. මගේ ගෑණි. 100ගේ ආච්චි නිලියක්ද? නැතුව ඒකේ අගේට රඟපෑවා. චින්චින් නෝනා. ආවා සොයා ආදරේ. බමරු ඇවිත්. අන්තිමට සිකරුලියා. ඊට පස්සේ උඹට නටන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් වරේ. හරි. Tintin nona tintin. Tintin nona tintin. Tintin nona tintin. Tintin nona tintin. Tintin nona.
මොකද සල්ලියක්ද? නෑ පත්තර කෑල්ල. විලෝ ගන්නට විකුණන්නද? පාළු දෙන්නම කියවන්න. සීයට පාරු නැද්ද සීයේ? එන්නේ තනියම නම් යන්නේ තනියම නම් ඉන්න ටිකට මොකටද පිරිවර? එහෙනම් ඇයි සීය කලින් නාච්චිය බැන්දේ? ඉර දැකලත් පින්න හැංගෙන්න වෙලාවක් යනවා කොල්ලෝ. ආත් ආසයි මටත් තාත්තා නංගිලා මල්ලිලා තව ගොඩක් අය ඉන්නවනම්. අපේ පන්තියේ හැමෝටම ලොකු පවුලක් ඉන්නවා. බයි ඉස්කෝලේත් යනවද? ඉඳලා හිටලා. ඉඳලා හිටලා? මොකෝ උඹ ප්‍රින්සිපල්ද? මං අකුරු වලට ආසයි. ඇයි? අකුරු වලින් ගොඩක් දේවල් කියන්න පුළුවන්. අකුරු තිබුණට වැඩක් නැහැ. හුස්ම ගන්න සද්දය අහන්න ඉගෙන ගනි. කාගේද? හැමෝගෙම. අර නිදාගෙන ඉන්න බල්ලගේ. මේ ගහේ ඉන්න කුරුල්ලගේ. අර කාර් වලින් ඉගිලිලා යන නෝනගේ. ඔය හැමෝගෙම. මොකටද? නිකන් අකුරු ලියලා වචන හදලා වැඩක් නැහැ. ඒවට හුස්ම දෙන්න ඕන. ලෝකේ හැමෝටම කතාවක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක අහගනි. ඊට පස්සේ අකුරු ලියපන්. මගේ කතාව කවුරුත් අහන්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නේ ඕක තමයි. කමක් නැහැ. දවසක් ඒවි. එදාට උඹේ කතාව කවුරු නැහැව්වත් උඹ සන්තෝෂෙන් ඉඳී. ඉස්කෝලේ ගියේ නෑ? නෑ. එහෙනම් උසාවි ගියා. ඉස්කෝලේ නොයන හුඟක් උන් උසාවි නම් යනවා. අම්මට අප දුන්නා. එහෙනම් දැන් උඹට පාළුවක් නෑ? ටික දවසකට. කොයි දේත් ඔහොම තමයි කොල්ලෝ. දැන් උඹ ඵලයක්. මට වැඩක් තියෙනවා කරන්න. මම යනවා. මාත් එන්න. එපා. ඇයි? ඇයි උඹ ආවේ? කෑවද? ඇයි උඹ ආවේ? ගෙදරින් උඹ බත් එකක් ගෙනාවා. කමු. ඇයි උඹ ආවේ? මං ආසයි. මම මේ හුදකලාවට ආසයි. මට දැන් හුඟක් අයගේ පපුවේ ගැස්ම ඇහෙනවා.
අනිවාර්යෙන් කොල්ලෝ